සිගුල් එහෙම කහනවනේ සාමාන්‍යයෙන් පරමාණුක අරය. ආවර්තයක් ඔස්සේ ඉදිරියට අරය අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට අරය වැඩි වෙනවා. දෙවෙනි එක දෙවෙනි පොයින්ට් එක අයනික අරය. සම ඉලෙක්ට්‍රෝනික නම් කතන්දරේ ධන ගතිය වැඩි වෙනකොට අරය අඩු වෙනවා. ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඔය විදිහට ඍණ 3 මේ අතට අරය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවය මේකත් අද කතා කරා. ආවර්තයක් ඔස්සේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. හතරවෙනි එක ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය මතක ඇති. ඕක මතක තියාගෙන පොඩි කෙටි ක්‍රමයක් තුන මෙන්න කෙටි ක්‍රමය මොකද්ද? ඉන්න සෙට් එක කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර් ක්ලෝරින් තමයි වැඩිම පළවෙනියා 1. දෙවෙනියා මෙයා අක්වක් විචලනයක් වගේ ගත්ත මෙතන තියෙන 3 හරිද? ඕක ඔහොම ඕක ඔහොම ඕක ඔහොම ඕක ඔහොම පිළිවෙලෙන්නේ 1 මෙයා 2 3 4 5 6 7 8 ඔහොමයි. පිළිවෙල මොකක්ද ඇහුවොත් වැඩිම කෙනා වෙන්නේ ක්ලෝරින් කියලා මතක තියාගන්න. තාපදායකයි. පළවෙනි හරිද? පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය තාප අවශෝෂක. කාණ්ඩය හොයන එක මොකද්ද? කාණ්ඩ අංකය සමාන වෙනවා. කාණ්ඩ අංකය සමානයි මොකද්ද? කාණ්ඩ අංකය සමානයි අයනීකරණ ශක්තිවල ෂණික විශාල වැඩි වෙන අවස්ථාව ෂණික විශාල වැඩිවීම දැන් වැඩි වෙන අවස්ථාව මොකද කරන්න ඕනේ එකෙන් ඍණ 1. ඔකේ එකක් අඩු කරා නම් හරි. වර්ණාවලියේ ශක්ති මට්ටම් ගණන එන්නම් ශක්ති මට්ටම් ගණන එන්නම් ඇතිවරණ වර්ණාවලි රේඛා ගාන කොහෙන්ද ගන්නෙ? රේඛා ගණන ගන්න පුළුවන් කොහොමද? n වතාවක් n ඍණ 1 බෙදීම 2. n වතාවක් n ඍණ 1 බෙදීම 2යි. අර MCQ වලට මම E1 වැඩිම වෙන්නේ මොකේද? 8 වෙනි කාණ්ඩයේ ඉහළ අයගේ 8A ඉහළ. I2 වැඩිම වෙන්නේ 1A ඉහළ. I3 වැඩිම වෙන්නේ 2A ඉහළ. 2A ඉහළ. හරිද? 8 වෙනි එක ද්‍රවාංග තාපාංග. අපි සාමාන්‍යයෙන් පළවෙනි කාණ්ඩයේ ඉඳලා 1 ඉඳලා 4 වෙනි කාණ්ඩයට දක්වා ළමයි. හරිද? 4 වෙනි කාණ්ඩයට කාබන්ලා ඉන්නේ. ඒ කාණ්ඩයට දක්වා ද්‍රවාංක වැඩි වෙනවා. තාපාංක වැඩි වෙනවා. අය 4න් පස්සේ 8 වෙනි කාණ්ඩය දක්වා හරිද? ද්‍රවාංග තාපාංක අඩු වෙනවා. හරිද? පළවෙනි කාණ්ඩයේ ඉඳලා 4 වෙනි කාණ්ඩය දක්වා මොකද්ද වෙන්නේ? ද්‍රවාංග තාපාංක වැඩි වෙනවා. හරිද? 4 ඉඳලා 8 දක්වා අඩු වෙනවා. මේකට හේතුව කාබන් සිලිකන් වගේ අය ඉන්නේ. අපි දන්නවා කාබන්ල මොන වගේය? ත්‍රිමාන යෝධ දැලිස්. කාබන් කියන්නේ මිනිරන් දියමන්ති පට්ට ශක්තිමත්. ගලවන්න බෑ ලේසි. තාපාංක ද්‍රවාංක වැඩි. ආයේ 4 ඉඳලා 8 දක්වා ෂේප් එකේ අඩු වෙනවා. ඇයි ඒ? එයි බම් මේක O2, N2, ෆ්ලුවරින් එවුන්ගේ පැත්තරනේ ඉදිරියට. කාණ්ඩයක් ඔස්සේ පහළට වෙන්නේ 1 2 කාණ්ඩ ගත්තම පහළට ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. ඊළඟට 15 16 17 තියෙනවා. 5 6 7 5 6 7 එහෙම නැත්නම් අපි කියන්නේ 15 16 17 කියලා. ඔය සෙට් එක. 15 16 17 ඔය සෙට් එක. එයාලගේ පහළ ළමයි ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ඒ දෙක වෙනස්. ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. හරිද? ඔන්න ඊළඟ පොයින්ට් එක. මේ ලෝහ ගුණ. ලෝහ ගුණ අනිවාර්යෙන් මේ ආවර්තන. ආවර්තයක් ඔස්සේ ඉදිරියට ලෝහ ගුණ අනිවාර්යයෙන් මොකද වෙන්නේ? අඩු වෙනවා. පහළට ලෝහ ගුණ වැඩි වෙනවා. ලෝහ ගුණ හොඳ මේ ලෝහ ගුණ කියන එකයි ලෝහක ඉලෙක්ට්‍රෝන ජලාශය කියන එකයි පටලවා ගන්න එපා. ලෝහක බන්ධන කතන්දරය ගත්තොත් වෙනස්. මේ කතා කරන්නේ ලෝහ ගුණ කියන එක. ලෝහක ජලාශයේ ප්‍රබලතාවය යද්දී මේ කතා කරන්නේ ලෝහ ගැන කතා කරන්නේ ප්‍රබලතාවයත් කාණ්ඩයක් ඔස්සේ පහළට අඩු වෙනවා.
හරිද? දැන් අපි ගත්ත සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම් ගත්තොත් ලෝහ ගුණ මුන්තු සෙට් එකේ වැඩි. සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්ගේ ලෝහ ලක්ෂණ ගත්තොත්, ලෝහ ගුණ ගත්තොත් පහළට වැඩි වෙනවා. හැබැයි ලෝහක ජලාශය ප්‍රබලතාව කෙනෙක් ගත්තොත් පහළට අඩු වෙනවා. ඇයි ඒ? එන්න සයිස් එක ලොකු වෙනවා. සයිස් එක ලොකු වෙනකොට ලෝහක බන්ධන ප්‍රබලතාවය අඩු වෙනවා. මෙහෙට ගත්තොත් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් මොකෝ වෙන්නේ? සෝඩියම් වඩා මැග්නීසියම් ශක්තිමත්. මැග්නීසියම් වඩා ඇලුමිනියම් හොඳයි. ඇයි? ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ඉලෙක්ට්‍රෝන ජලාශය. එහෙනම් මේ පැත්තට නම් වැඩි වෙනවා. මේ පැත්තට වැඩි වෙනවා. ඔන්න ඔක චුට්ටක් මතක තියාගන්න පටල ගන්න එපා. මේ දෙක දෙකක්. N L ML MS. ඕකනේ එන්නේ. එන්ට ගන්න එක ශක්ති මට්ටම එකේ ඉඳලා අනන්තය දක්වා තියෙන ඕනම ශක්ති මට්ටමක් එන්න පුළුවන්. ඒක ශක්ති මට්ටම අනුව තමයි n ගේ අගය තීරණය කරන්නේ. එකේ නම් 1යි, දෙකේ නම් 2යි, තුනේ නම් 3යි. එහෙම තමයි වැඩේ ගෙනියන්නේ. හරි. L කියලා කියන උපශක්ති මට්ටම්. ඒතර උපශක්ති මට්ටම් වලට S, P, D සහ F කියනවනේ. S නම් අපි දාන්නේ බිඳුව, P නම් 1, D නම් 2, F නම් 3. ඔන්න SPDF. හරිද? ML ට දාන්නේ මෙන්න මේ අගය අනුව. ඍණ L වල ඉඳලා බිඳුවත් ඇතුළත්ව ධන L දක්වා. හරි. මෙයාගේ තිබ්බොත් කොහොමත් බිඳුවයි එන්නේ. මේක ගත්තොත් ඍණ 1 බිඳුව ධන 1. මෙයා ගත්තොත් ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. මෙයා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3. කොහොම තමයි එන්නේ එක් එක් ආක්ෂික වලට අංක. MS කියන්නේ උඩට යන එකක් නම් ධන භාගයක් දාන්න, පහළට යන එකක් නම් ඍණ භාගයක් දාන්න. එච්චරයි. ධන භාගයයි ඍණ භාගයයි. හරිද? උඩට යන එකක් නම් ධන භාගයක් දාන්න, පහළට එන එකක් නම් ඍණ භාගයක් දාන්න. වැඩි කියන්නේ මේක නයිට්‍රජන් වලට මේ තුන් දෙනාගේ සමාන වෙන්නේ නැහැ. හරි. මේක ගැන කතා කරනකොට මේකට අපි කතා කරන පොයින්ට් තුනක් තියෙනවා. මොකද පොයින්ට් තුන? මු ආ ඕ මුආ කියලා කියන්නේ. මු කියන්නේ මොකද්ද? මුහුම්කරණය. හරිද? මේකේ රූල් ටික මම මේ පැත්තෙන් දෙන්නම්. මු ආ ඕ ඔයා මේ ස්ටෙප් ටික මේ පිළිවෙලට තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි එක මුහුම්කරණය. මුහුම්කරණය ගත්තොත් තමයි SP මුහුම්කරණයක් තියෙනවා. උගේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඊළඟට SP2 ඊළඟ එක SP3. හරිද? කරණම් ගත්තේත් එහෙමයි. ධනාගයක් තියෙනවා නම් වැඩි, බිඳුවක් නම් සාමාන්‍යයි, ඍණ තිබ්බොත් තවත් අඩු වෙනවා. මේ පිළිවෙලට බලන්න ඕන. පිළිවෙලට. හරිද? ඔය හැමෝගෙම මෙන්න මේ අතට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. කරන්නේ ඕනේ කෙටි ක්‍රමය මොකද්ද? මුහුම්කරණය ගන්න ලේසිම කෙටි ක්‍රමය උගන්වලා තියෙනවා මොකද්ද ඔයාලට? වෙස්ප ගාන. VSEPR ගාන. වෙස්ප කියන්නේ මොකද්ද? සිග්මා ධන එකසර. ෆයි ගන්නෙ නෑ. මේක ගත්තොත් මේක සිග්මා, මේක සිග්මා, මේක ෆයි, මේක සිග්මා. අන්න සිග්මා 3යි. සිග්මා ගාන 2යි නම් සිග්මා ධන එකසර තියෙන 2යි නම් මුහුම්කරණය SP. 3යි නම් SP2. 4යි නම් SP3D, SP3. 5යි නම් SP3D. 6යි නම් SP3D2. දැන් අනුල හැඩය මතක නැත්නම් ඒ වෙනම කතා කරන්න වෙනවා. දැන් වෙලාව නෑව කතා කරන්න. ඒතර මෙතන වෙස්ප 1යි 2යි 3ක් මට පේන්න තියෙනවා. අන්න එහෙනම් ඔයාගේ මුහුම් කරන්නේ මොකද්ද? බය නැතුව මට කියන්න පුළුවන්. මෙයාගේ මුහුම් කරන්නේ මොකද්ද? වෙස්ප සිග්මා 3යි. ඒ කියන්නේ වෙස්ප 3යි. එහෙනම් මෙයාගේ මුහුම් කරණය SP2. NO2+. මෙයා සිග්මා, මෙයා සිග්මා, මෙයා ෆයි, මෙයා ෆයි. අය කතා දෙක ගැන සිග්මා 2 කියන්නේ වෙස්ප 2යි. මුහුම් කරණය SP. SP. ඊළඟට NO2 මයිනස් මෙයා සිග්මා මෙයා ෆයි මෙයා සිග්මා එකසර දෙකක් තියෙනවා. එහෙනම් 1යි 2යි 3යි 3යි කියලා කියන්නේ යාගේ මුහුම් කරන්නේ මොකක්ද දෙන්නේ? SP2. හරිද? අන්න දැන් මට සරල උත්තරයක් එනවා මොකද්ද? මුහුම් කරණය කියන කතාවෙන් ගත්තොත් NO2+ කියන එක්කෙනාගේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. එයා වැඩිම කෙනා කියලා ගත්තා. දැන් මේ දෙන සංසන්දනය කරන්න බෑ. ඇයි මුහුම් කරන දෙක සමානයි. ආරෝපණය. අන්න ආරෝපණය බලනවා මෙන්. මෙතන තියෙනවා ධන හේක ආරෝපණයක්. දැන් මෙයා බල වැඩන්නේ.
මෙතන ආරෝපණයක් නැහැ. එහෙනම් මෙතනින් මොකද ආරෝපණය? මෙයාගේ ධන 1යි, මෙයාගේ නම් ධන 1ක් තියෙනවා. මෙයාගේ ආරෝපණයක් නැහැ බිඳුවයි. එහෙනම් කොහොමද දැන් මෙයා අපි තෝරන් ඉවරයිනේ. මේ දෙන්න කම්පෙයා කරනකොට ධන ගතිය තියෙන කෙනාගේ විදුලි ඍණතාවය වැඩි. එහෙනම් මෙතෙන්ට ඉන්නේ කවුද? NO3- අඩුම එක්කෙනා වෙන්නේ NO2-. වැරදිලා හරි මේ දෙකත් සමාන වුණොත් තමයි වා ඔක්සිකරණාංකය ගන්න. කොහොමද මේ වගේ අණුව ඔක්සිකරණාංකය ගන්නෙ? මතකයිද? එක්කවත් රෙඩොක්ස් වල හොයනා වගේ කෙඩි ක්‍රමයෙන් ගන්න පුළුවන්. x අර මේ x අකුරක් දාගෙන ගිහින් එහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය අණුව කොහොමද ඇඳලා තියෙන නිසා ලේසිම දේ මොකද්ද? අණුව ඇඳලා තියෙන නිසා ආරෝපණ බෙදීමේ ක්‍රමයට යන්න. වඩා විදුලි ඍණ කෙනාට ඍණ දාන්න. ඍණ 1යි ධන 1. ඍණ 1 ධන 1. මෙතන ඍණ 1 ධන 1. මෙතන ඍණ 1 ධන 1. ටෝටල් එකතු කීයක් එනවද? ධන 1යි ධන 2යි ධන 3යි ධන 4යි ධන 5ක් එනවා. ටෝටල් ඍණ 1ට ධන 1යි ඍණ 1ට ධන 1යි. ටෝටල් එක මෙතනත් එන්නේ කීයද? ධන 5යි. මෙතන ඍණ 1ට ධන 1යි. මේක නම් ඕන්නේ නැහැ මම මේවට තේරුම් ගන්න කරන්නේ. මෙතන ඍණ 1ට ධන 1යි. මෙතන ටෝටල් එක එන්නේ කීයද? ධන 1යි ධන 2යි ධන 3ක් තමයි. මෙතන එන්නේ ඔක්සිකරණාංකය ධන 3යි. මෙයා ධන 5යි. මෙයා ධන 5යි. ඒව හොයන්නේ උඩේවෙන් හොයන්න බැරි වුණොත්. උඩේවෙන් හොයන්න පුළුවන් නම් ආයෙ මේ ටික ලියන්න ඕනේ. ඔන්න විද්‍යුත් ඍණතාවය සංසන්දනය කරන විදිය මුආවෝ. පොයින්ට් එක මුආවෝ. හරිද? හොඳට බලලා ලියා ගන්න. මාර වැදගත් කෑල්ලක්. ලුයිස් විවිවාට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒවා ඔයාලට හරියට පුළුවන් ඇති කියලා මම හිතනවා. හේතු ඒවා කරලා තියෙන්නේ. බැරි නම් නෝට් එක බලන්න. නැත්නම් ඉස්සරහදීත් ආයෙ අහුවෙයි. කාබනේට් CO2 CO. ඔය ඉස්සෙල්ලම මෙයාලගේ ස්ථාල විශ්වය ඇඳ ගන්න ඕනේ.